Hi everyone, welcome back to my YouTube channel. Good morning ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක කොයි වෙලේ බැලුවත් මට නම් තාම good morning ළමයි. මොකද අද මම ඉතින් ඔයාලට අරන් ආපු vlog එක තමයි මගේ වැඩ කරන දවසක් කොහොමද ගත වුනේ කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු මගේ වීඩියෝ එක බලන්න. අද නම් මාරම කම්මැලි දවසක් ළමයි. මම දන්නේ මට අද මාර විදියට නිදි මතයි. ඉතින් මට වැඩට යන්නත් කම්මැලි හිතුණා. ඒ වුණාට අපි වැඩට යන්න බෑ. ඉතින් මට කලින් අපි පොඩ්ඩක් කාමරේ බෙඩ් එක අස් කරගෙන කාමරේ චුට්ටක් අස්පස් කරලා දාගමු. බලන්නකෝ ඉතින් කාමරේ අස් කරන්න කවුද මට උදව් කරන්නේ කියලා. උදව් කරන්නේ යාළුවා මට වැඩ වැඩි කරනවා. ඉතින් මේ ඉන්නේ මගේ සමාජිකයෝ දෙන්න ගෙදර ඉන්න. ඉස්සරහට මගේ vlogs වලින් ඔයාලට මේ දෙන්නවත් බලා ගන්න පුළුවන්. තේනවනේ ළමයි ඉතින් ගෙම්බු අහුලනවා වගේ. එක්කෙනෙක් අහුලනකොට අනිත් පැත්තෙන් තව එක්කෙනෙක් අහුලනවා. මම දැන් හදන්නේ ඉක්මනට කැම ටික ඔයලා ඉවර කරගන්න. මොකද ඉක්මනට මේ යන්න ඕනේ. මට දැන් අද පරක් වෙලා හොඳටම තියෙන්නේ. දැන් මම හොයාගෙන ඉවරයි. මේ ටික තමයි මම අද හොයාගත්තේ. ඔක්කොම කලින් හොයාගෙන ඉවර වෙලා මම ලිපගාව චුට්ටක් අස් කරලා දෙනවා. මොකද මේ පස්සේ ගෑස් එක වටේම ඉඳුල් එහෙම වැටලා තියෙනවා තෙල් ඉසික් වෙලා. ඒ ටික ඉක්මනට මම අස් කරගත්තා. මෙන්න මේ විදිහට තමයි ඉතින් මම ඒ ටික අස් කරගත්තම තියෙන්නේ. දැන් මම මේ ඉක්මනට හදන්නේ හස්බන්ඩ්ගේ කෑම ලෑස්ති කරගන්න. කෑම ටිකත් ලෑස්ති කරගෙන ඉවරයි. අපි ඉක්මනට යමු වොෂ් එකක් දාගන්න. හරි ළමයි මම දැන් ලෑස්ති වෙලා ඉවරයි. මේක තමයි ඉතින් මම ඇඳගෙන යන්නේ. තමයි මගේ අවුට්ෆිට් එක. මුලින්ම මම හිතුවේ කොණ්ඩේ කඩාගෙන යනවා කියලා. පස්සේ තමයි මට ඒක නිකන් සෙට් නෑ වගේ. ගොඩක් වෙලාවට මම කොණ්ඩේ කඩාගෙන තමයි යන්නේ. ඒ වුණාට වැඩ කරන්න බෑ කොණ්ඩේ කඩාගෙන ගිහලා. ඉතින් ඒ නිසා මම චුට්ටක්
කොටුවක් ගලගත්තා. මොකද කුණ්ඩෙත් එත්තයි නාලා ඉන්න යන්තම් තමයි වේරිලා තියෙන්නේ. හරි දැන් අපි ඉක්මනටම ලෑස්ති වෙලා එළියට යමු. හරි මම දැන් මේ යන ගමන් ඉන්නේ. මට හොඳටම පරක්කු වෙලා තියෙන්නේ. ඉතින් මම ඉක්මනට ටුක් එකක් දාගෙන යන ගමන් ඉන්නේ. මෙතනින් පස්සේ නම් ළමයි මට වීඩියෝ කරන්න බැරි වුණා. මොකද මම ෂොප් එකට එනකොටත් හොඳටම පරක්කු වෙලා. මෙතනටත් ඇවිල්ලා මම ඉක්මනට තිබිච්ච ටික ඉවර කරලි වෙලා දැන් මේ පාර්සල් වගේක් තියෙනවා පැක් කරන්න. ඒ ටික පැක් කරන්න ලෑස්ති කරන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඔහොම තමයි මගේ ඉතින් අද වැඩ කරන දවසේ පුතේ වරුව ගත වුණේ. මම හිතනවා ඔයාලා මගේ වීඩියෝස් ආසාවෙන් බලනවා ඇති කියලා. ඉතින් මම තවත් ඉස්සරහට මීට වඩා හොඳ වීඩියෝස් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මම බ්ලොග් එක මෙතනින් එන්ඩ් කරනවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් බලන්න තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නෙවෙයි නම් මාවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම් බයි.